මොකක්ද ඔයාගේ නම? මගේ නම වොෂින්ටන්. 13 කඩේ. මේකේ YouTube එකේ එන්නේ නේද? මගේ වීඩියෝ එකේ. එහෙමද? වොෂින්ටන් අංක 13 කඩේ. බඩිරු කනනේ. ඉරාවල රහයි. වෙනස් නේ තඹබුව කනවල. Hi, good morning. අපි අද කොහෙද යන්නේ? අපි අද යනවා නුවර. ඔන්න ඉතින් ලංකාවට ඇවිල්ලා දවස් ටිකක් ඉක්මනටම ගෙවිගෙන යනවා. අද ඉතින් අපි දෙන්න විතරක් නෙවෙයි අපිට ට්‍රිප් එක යන්න සෙට් එකක්ම ඉන්නවා. මේ ට්‍රිප් එක නම් ෆන්ම ට්‍රිප් එකක් වෙයි වගේ. ෆස්ට් එකට බහින්න. ඔය මේ පැත්තෙන් බහින්න නැත්නම් පාට බහින්න වෙයි. වැටෙනවා. පාටෙන් බහින්න. මහන්සි රැලිනි වතයිද? ඔය නිදාගත්තේ නෑනේ. පාට යන්න බෑ හරි? නියම්මි ඉන්නවා. අම්මා. This is හිරුනි අම්මා. මේ ඇත්තට කියන්නේ පාට පයින් බෑ දෙන්න හරිද? This is හිරුනි අම්මා. හා හිරුනි අම්මා. කියන්න ඔයා බ්‍රෙක්ෆාස්ට් එකට ගෙනාව කියලා අපි. හදාගෙන. ඉවස් තමයි අපිට සම්බෝල හදාගෙන ආවේ. මම තමයි පරිප්පු එක හැදුවේ. ඉත්තා. මගේ පරිප්පු හොඳද? හරිද? සෙට් නැන්ද? කාලෙන්ද? එයා පරිප්පු කන්නේ. හොඳමත් මම නෑ. පරිප්පු ගන්න නැන්ද? අප්පට සිරි. Hey guys, breakfast ඉවරයි දැන් නගින්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තට පස්සේ අපි මුලින්ම හිතුවා පොඩි දෙන්නත් ඉන්න හින්දා අලි බලන්න පින්නවල යනවා කියලා. ගයිස් අපි දැන් පින්නවලට ආවිල්ලා ඉන්නේ. දැන් තමයි අලි නාවන ටයිම් එක. ඒ ටයිම් එකේම අපි පාර ගාවට ආවා. ඔයාලට පෙන්නන්නම් දැන් අලි ටික මෙතනින් මාරු වෙලා යන හැටි. ඉතින් අපි කලින් හිතන් ආවේ එලිෆැන්ට් ඔපරේජ් එකේ ඇතුළට ගිහින් බලනවා කියලා. හැබැයි ලකීලි අපිට on time මේගොල්ලෝ නාන යන ටයිම් එකම සෙට් වුණා. ඒක නිසා අපි ඇතුළට යන්න නැතුව පාරන්නට වෙලා මෙතන හිටියා. ඉතින් ඒ වෙලෙම on time මේගොල්ලෝ මේ ගේට් එකෙන් එළියට ආවා පහළ ගඟට නාන්න යන්න. ඇත්තටම මේ ඇස් දෙකට දකිද්දි මේක නම් මාරම ලස්සනයි. මේ අලි පැංචු ටික දවසකට දෙපාරක් පහළ ගඟට නාන්න යනවා. එකක් උදේ අනිත් එක හවස. ඉතින් ඔයාලට මේ ටයිම් එක Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. මට හරියටම ටයිම් එක මතක නැහැ. ඉතින් ඇත්තටම එලිෆැන්ට් ඔපරේජ් එකේ ඇතුළට වඩා මේගොල්ලෝ මේ නාන්න පහළ ගඟට යන එක බලන්න මං හිතන්නේ ටුවරිස්ට්ලයි ලෝකල්ස්ලයි ගොඩාක් ඇවිත් ඉන්නවා. දැන් ගයිස් අපි පල්ලෙහාට අලි නාවනවා බලන්න යන්නේ ටිකට් ගන්න යන්නේ. අපි ගිහින් බලමු කොහොමද දන්නේ ටිකට් එක. ගයිස් මෙතන මේ ටිකට්ස් ගන්න පුළුවන් වයස 12ට වැඩි නම් 295යි. වයස 3යි 12යි අතර නම් කීයද ගන්න 118යි නේ. ටිකට් ප්‍රයිස් එක. ගයිස් අපි දැන් යන්නේ කොහාටද? අලි නාවනවා බලන්න. ඔව්. අපි ටිකට්ස් අරන් පල්ලෙහාට යන්න ඕනේ අලි නාවන්න. ගයිස් view එක මාර ලස්සන view එකක් තියෙන්නේ නේ. මාර ලස්සනයි. අර හෙට අලි ටික නාවනවා එකට කරලා. අර එහෙ මැද්ද එක්කෙනෙක් ඉන්නවා තාම නාන්න නැතුව. මේ ටික නාවලා ඉවරයි. ඉතින් එලිෆැන්ට් ඔපරේජ් එක ළඟම එහා පැත්තේ තියෙනවා ඖෂධ වෙනක්. ඉතින් මෙතනට ලෝකල්ස්ලයි ටුවරිස්ට්ලයි ඔක්කොමලා එනවා. ඉතින් අපිත් ගියා මෙතන බලන්න. අපිට දැන් ගොඩ කාලෙක දැන් ලංකාව මිස් වෙලා තිබුණේ. ඉතින් මෙතනදී ආයෙමත් මෙමරි එක රිෆ්‍රෙෂ් වුණා. අපේ අම්මා වේ. මොන අම්මද? හිරුනි අම්මා. අම්මද? හිරුනි අම්මා. ඊට පස්සේ අපි දලදා මාලිගාවට යන පිටත් වුණා. අපි ඉතින් හරියට පාරවල් ෂෝ නැති හින්දා Google Maps දාගෙන ගියා. පුදු වැඩේ කියන අපි කවදාවත් කියන පාරක අපිට යන්න පුළුවන් වුණා. මේ කෝකෝ දුව. දුවලා නිදි. සත්ත ගයිස් මේ වඩේ. පරිප්පු වඩේ. සහ නූනු ඒවා. පැටිස්. ඒකද? ඉතින් අහන්න. අපි නංකෝ. අනේ අයියෝලාට එළියේ ඉන්නේ. අපේ සීතලයිද? අවුනේ අහිංසකයට කටුනා දක්වනවා
කොච්චර ලොකු දෙයක්ද? ඒක තමා. ඒ කරුණාව දැක්වද? ඔව් මම කරලා හොඳයි. very good. තාත්තා පැටියෙන්ද? තාත්ත පැටියෙක්. පොටි පෙරෝනේ තාත්ත පැටියෙක්ලු. තාත්ත පැටියෙක්ලු තාප්ප පැටියෙක්ලු එකක් කියන්නකෝ. පාත පැටියන්ට කරුණාව දැක්වුවා මම. මේ හැබැයි දැන් මේ අපි කොහෙද ඇවිත් ඉන්නේ කියලා කියන්නකෝ. අපි නුවර වැවට ඇවිල්ලා ඉන්නේ. නුවර වැව තමයි. මේක හැදලා තියෙන ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමා. හරි. පාත පැටවෙන්න තාම. කොහෙද නුවර දාදා මල් ගාවනේ? ඔව්. නේ මල් ගන්න යන්න. පිටින් ගෙනියන්න දෙන්නේ නැහැ මට. පොඩි එකක් මේක ගන්න ඔක්කොටම පූජා කරන්න. සුදු මල් පූජා කරන්නේ නේද? චෑනම. එච්චද? ඕ. ඔය දෙන්න මල හම්බුණානේ. so cute අනේ. නුවර නම් ඉතින් කොච්චර ගියත් එපා වෙන නැති තැනක් නේද? අපිත් ෆින්ලන්ඩ් යන්න කලින් කියන්නේ මීට අවුරුදු 3කට කලින් ඇවිත් ගියා නුවරට. ඉතින් ඊට පස්සේ මේ අද තමයි ඉතින් එන්න හම්බුනේ. ලංකාවට එන ගොඩාක් ටූරිස්ට්ලා අනිවාර්යෙන් නුවර දළදා මාලිගාවට යනවමනේ. අපි මේ ගිය දවසේ මට මතක විදිහට වැඩියෙන්ම හිටියේ ඉන්දියන් ටූරිස්ට්ලා. අනේ මේ ළමයි මෙහෙම දකිද්දි මට මතක් වුණේ මාව. මොකද අපි චූටි කාලේ ස්කෝලින් ට්‍රිප් එකක් ඇවිත් තියෙනවා නුවරට. අපි ආවා ලන්ච් එකට. ලන්ච් එක දැන් ඒ වුණාට ලන්ච් එක ගත්තට 4යි වෙලාව. වෙලාවනේ. ලන්ච් එක ගන්න පොඩක් පරක් වුණා. අපි සෙට් එක පොඩි අයට බඩගිනි. පොඩි අයට මේ ආව KFC එකට. නුවරනේ. නුවර කැන්ඩිවල මේ කැන්ඩි සිටි එකේ මේ KFC එකට තමයි ආගෙන ගන්න. කෑම අරන් අපි ගත්ත චිකන් බිරියානි ගන්නේ. මෙහෙම තමයි චිකන් බිරියානි කියන්නේ නේ. මෙතන මේව එකක් එනවානේ. සෝස් එකක් එනවා. අපි හිතුවට වඩා අද දවස් ඉක්මනට ගියා. ඉක්මනට හවස් වුණා. දැන් ඉතින් නුවරින් ගෙදර එන්න තමයි හදන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි කඩු ගන්නාව පැත්තෙන් තමයි ගෙදර එන්න පිටත් උනේ. නුවර ගියොත් කඩු ගන්නාව අමතක කරලා කොහොමද නේද? ගයිස් අපි දැන් නැවතුවා කඩු ගන්නාවේ. එන්න මේ හරියෙන් තමයි නවත්තලා තියෙන්නේ. හරි නෝ රිලව් සෙට් එකක්. ඒක බොන්නයි මේ පොඩි සෙට් එකට. බොන්න රෙඩි පොඩි. රස්නේ නැහැ ඒක. එන්නින් මල් ඉවර දෙන්න. නේද? මොනවද කන්නේ බඩේ රිංගුද? දැන් මේ ටික හදනවා නේද? මෙයාට වෙන්නේ නැද්ද? මේ ටික හදනවා දැන් හරියට උඩට. මේ කඩවල ටික එන්නවා මේ රිලව් ටික. මාර ලස්සන view එකක් තියෙනවා. මෙයා තේක නිමනවා. අපේ පොඩි මෑන්ස්ලාට. රස්නේලුනේ. දැන් කොෆි එක රසයි. දැන් රසයි. මේ අදන් අපිට. වැඩි රස නැහැ බොන්න. දෙන්න අදන්. ගයිස් අද අපි අමුතුම විදිහකට බඩිරුම් කරලා කන්න යන්නේ මේ පිටිපස්සේ ඉන්න මාමගෙන්. ඇහෙනවත් දන්නේ නැහැ මම කියන දේ. මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්නම්. මොකද්ද ඔයාගේ නම? මගේ නම් වොෂින්ටන්. අංක 13 කඩේ. අංක 13 කඩේනේ. දැනට බෝඩ් එක ගිහින් බෝඩ් එක අද බාගලා වුණා. සීට් එක. මේ ෆස්ට් ටයිම් දකින්නේ මෙහෙම දැනගත වෙනවා. SB එකේ YouTube එකේ බලන්න. මගේ වීඩියෝ එක එහෙමද? ඔයාට පේජ් එකක් එහෙම තියෙනවා? මගේ පස්සේ ගොඩක් කට්ටිය දැන් මේ පුරුදු වෙලා තියෙනවා. මේ සිස්ටම් එකට. මේ සිස්ටම් එක කරන්නේ සල්ලි ගන්නවට කරන්නේ. ආ. ජනගහගේ තාත් එක කරලා දුක්කලා. අපි දානවා දැන් ඔයාව. මම මේ සිස්ටම් එකට පිළිවෙලට රසට දෙන්න. කාලබන්. කාලබන්. රායිද? වෙනස් නේ තඹබුව කනවල.
වතුරත් එක්ක තමයි බේරගන්න බැරි. ඉරාවට රහයි. ඒක ආමුතුම ටේස්ට් එක කවදාවත් මේක ටෙස්ට් කරලා නැහැ. අර ලෙමන් එක වැරලා අර සෝල්ට් අපල තව දාන්න සෝස් හරි දාන්න. මගේ තේරිල්ලකින් තමයි හදලා තියෙන්නේ. මේක ඉන්දියාවේ කට්ටිය ඇල්ලුවා මසාලා කියලා. ඒකට තමයි මම හදාගත්තේ. ඒක දැන් මගේ කට්ටියටත් දෙනවා. නැත්නම් ඔය පොලේ පාවිච්චි කරන්නේ ඉන්දියන් කට්ටිය ගන්නේ නැහැ. මේ ප්ලාස්ටික් කියලා මේ ටොපික් එක. ෆයිබර් කියලා කැන්සර් හැදෙනවා කියලා. දැන් ඔය පොලේ පාවිච්චි කරන්න ගත්තේ මට මුදලකුත් ඉතුරු වෙනවා. පරිසර හානි පරිසර හානි පොඩ පේජ් එක මොකද? YouTube එකේ කට්ටිය ඔක්කොම දැන් මගේ මාව කොපි කරලා ඉතින් අනුකරණය කරන්න බෑ. කොපි කරාගේ සම කරගන්නනේ. ඔගොල්ලෝ අනිවාර්යෙන් කඩු ගන්නවට ආවොත් වොෂින්ටන් අංක 13 කඩේ. බඩේරු කන්නනේ. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් මේ වීඩියෝ ක්ලිප් එක නම් Facebook එකෙන් දැකලා ඇති. මොකද මේ වීඩියෝ ක්ලිප් එක 2 මිලියන් විතර වයිරල් ගියා Facebook එකේ. ඉතින් ඔයගොල්ලොත් කඩු ගන්න ආවේ આવොත් මේ මමගේ බඩි රිව් ගන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් අදට අපි ගිහින් එන්නම්. Thank you for watching the video.